අද වීඩියෝෙන් මම කතා කරන්න යන්නේ Apple iPhone 16 Pro එක සම්බන්ධව. ඉතින් ඔයා 16 Pro එකක් ගන්න හිතාන ඉන්නවා නම් එහෙම මේ ගෙන අපේ වීඩියෝ කෝට ගොඩක් වැදගත්යි. මොකද අද මේ ෆෝන් එක සම්බන්ධයෙන් කතා කරන්න තියෙන හැමදේම දන්න කියන හැමදේම කතා කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් වීඩියෝ එක මුලින්ම අග වෙනකම් බලන්න. ඒතකොට මේ ෆෝන් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මීට කලින් iPhone 16 එක සම්බන්ධව කතා කරා. ඔයාලට දැන් පේන්නේ අන්න ඒ වීඩියෝ එක. මේකත් ඔයාලට කැමති නම් බලන්න පුළුවන් වීඩියෝ එක බලුවට පස්සේ. ඉතින් එහෙනම් කතා කරලා බලමු මෙන්න මේ Apple iPhone 16 Pro එක මොන වගේ ෆෝන් එකක්ද කියලා. මේකේ තියෙන අඩුපාඩු මේකේ තියෙන හොඳ නරක මේ වගේ හැමදේම අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරලා බලමු. එහෙනම් පටන් ගමු අද වීඩියෝ එක. ඉතින් 16 Pro එක ගන්න නම් එහෙම සාමාන්‍යයෙන් රුපියල් 270000කට වගේ ගන්න පුළුවන් වෙනවා මේක සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේදී. ඉතින් මේකේ 256GB යන version එක තමයි අපිට ඒ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ brand new price එක ගැන නම් මට ලොකු idea එකක් නැහැ. ඉතින් ඔයාලට කැමති නම් මේක තාමත් brand new වුණත් ගන්න පුළුවන් වෙනවා ලංකාව shop වලින්. 16 Pro එක සම්බන්ධව කතා කරද්දී මේ ෆෝන් එක එන්නේ 2024 අවුරුද්දේ සැප්තැම්බර්. ඉතින් මේක ඒ අවුරුද්දේ ආපු flagship smartphone එක Apple ලගේ. මේ ෆෝන් එකේ design එක සහ බොඩි සම්බන්ධව කතා කරනකොට කියන්නේ ලොකු දෙයක් ඇත්තරම නෑ. සාමාන්‍යයෙන් Apple ලගේ සුපුරුදු ඩිසයින් එකෙන් සුපුරුදු විදියට මේ ෆෝන් එකේ ඩිසයින් එක මෙදාපාර මෙයාලා හදලා තියෙනවා. මේ ෆෝන් එකට දීලා තියෙන ප්‍රොටෙක්ෂන්ස් ගැන කතා කරද්දී මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක සෙරමික් steel glass වලින් ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම ටයිටේනියම් ෆ්‍රේම් එකක් බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒත් එක්කම glass වලින් ආරක්ෂා කරපු බෑක් සයිඩ් එකකුත් අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේක IP රේටින් එක සම්බන්ධව කතා කරොත් එහෙම මේකද අපිට IP68 වලින් රේටින් එක බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් අපිට මේ ෆෝන් එක වතුර තුල දාලා උනත් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. සහ වතුරෙන් ආරක්ෂා කරගන්න උනත් පුළුවන්. සාමාන්‍ය මේ රේටින් එක තියෙන හින්දා මේ ෆෝන් එක අපිට විනාඩි 30ක් වුණත් මීටර 6ක ගෙවුණෙන් වතුර තුල දාලා තියන්න පුළුවන් කියනවා යාලා. ෆෝන් එකේ බොඩි එක සම්බන්ධයෙන් ලොකුවට දෙයක් අපිට කතා කරන්න නැහැ ඇත්තටම. ගිය පාට සාපේක්ෂව බලද්දී මේකේ බෙසල්ස් චුට්ටක් විතර අඩු කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ ෆෝන් එකේ රවුන්ඩ් කෝනර්ස් තියෙන්නේ. ඉතින් අනින්ද මේ ෆෝන් එකේ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා කියන්න පුළුවන්. සහ මේ ෆෝන් එක ගන්නවා නම් එහෙම අපිට කලර්ස් කීපයකින් ගන්න පුළුවන් වෙනවා. ඒ කලර්ස් තමයි black titanium, white titanium, natural titanium සහ මෙන්න මේ desert titanium කියන කලර්ස් හතර. මේ කලර්ස් හතරෙන් ඔයාලට කැමති කලර් එකකින් මේ ෆෝන් එක ගන්න පුළුවන් වෙනවා. ඉතින් බොඩි සම්බන්ධව කතා කරොත් එහෙනම් අපිට අන්න ඒක තමයි කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ෆෝන් එක සම්බන්ධව. දැන් කතා කරමු මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක ගැන. මේකේ ඩිස්ප්ලේ එකට මෙයාලා දීලා තියෙන්නේ අඟල් 6.3ක LTPO Super Retina SDR OLED ඩිස්ප්ලේ පැනල් එකක්. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ අපිට 120 Hz වලින් හොඳ රිෆ්‍රෙෂ් රේට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකේ තවත් HDR10 බලා ගන්න පුළුවන් වෙනවා. Dolby Vision බලා ගන්න පුළුවන් වෙනවා සහ 2000ක brightness level එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 2622කට 1206 කියන resolution එකත් මේ ෆෝන් එකේදී බලා ගන්නවත් පුළුවන් වෙනවා. සාමාන්‍ය මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ සම්බන්ධව කතා කරොත් එහෙම iPhone 15 Pro එකත් එක්ක කම්පෙයාර් කරද්දී ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙලා නැහැ. ඉතින් 15 Pro එක ගැනත් මම ඊට කලින් වීඩියෝ එකක් කළා. ඒකත් ඔයාලට ඕනනම් බලන්න පුළුවන් මගේ channel එකේ තියෙනවා. ඉතින් ඒක link එක මම වීඩියෝ එකේ description එකේ පාලින් දාලා තියන්නම්. මේ ඩිස්ප්ලේ සම්බන්ධව කතා කරොත් එහෙම මේ ඩිස්ප්ලේ එකේ size එක ඇත්තටම ප්‍රමාණවත්. සාමාන්‍ය 16 Pro Max එකට යද්දී මීට වඩා ඩිස්ප්ලේ size එක වැඩි. ඉතින් අර සාමාන්‍යයෙන් අතර compact device එකක් පාවිච්චි කරන කැමති කෙනෙක්ට මේ ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ size එක ඇත්තටම ප්‍රමාණවත්. මම නම් පෞද්ගලිකව මෙන්න මේ ඩිස්ප්ලේ size එකට ගොඩක් කැමතියි. සහ LTPO Super Retina SDR OLED කියන්නේ superior quality display panel එකක්. අපිට මේ ඩිස්ප්ලේ එකේ ගොඩක් හොඳ මට්ටමක කලර්ස් බලා ගන්න පුළුවන් වෙනවා. සහ ගොඩක් හොඳ quality එකක් මේ ඩිස්ප්ලේ එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 120 Hz වලින් හොඳ refresh rate එකක් තියෙන ඉඳන් අපිට මේ ෆෝන් එක ස්මූත්ලි පාවිච්චි කරන්න පුළුවන් ඩිස්ප්ලේ එක පාවිච්චි කරද්දී. ඒ වගේම 2000ක නිස් level එකක් තියෙනවා කියන්නේ අපිට සාමාන්‍යයෙන් තදවුවක් තියෙන ලායක දුනත් මෙන්න මේ ෆෝන් එක කිසිම ප්‍රශ්න නැතුව පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ resolution එකක් තියෙන ඉඳන් මේ ෆෝන් එකේ සාමාන්‍ය හොඳ details අපිට බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකේදී. ඒ කියන්නේ HDR වලින් වීඩියෝ එකක් බලද්දී, ඒ වගේම ෆිල්ම් එකක් බලද්දී මේ වගේ entertainment පැත්තේ මොකක් හරි වැඩක් කරද්දී අපිට මේ ෆෝන් එකේදී ගොඩක් හොඳ මට්ටමක ඩිස්ප්ලේ quality එකක් experience කරන්න පුළුවන් මෙන්න මේ resolution එක තියෙන හින්දා. ඇත්තටම overall ගත්තොත් එහෙම ගොඩක්ම හොඳ මට්ටමක ඩිස්ප්ලේ මේ ෆෝන් එකේ තියෙනවා කියන්නේ ලොකු කම්ප්ලේන්ට් එකක් නැහැ. අඩුවකට තියෙන්නේ ගිය පාර ආපු ෆෝන් එකත් එක්ක ලොකුවට අප්ඩේට් වීමක් වෙලා නැති එක විතරයි. නැත්නම් ඇත්තටම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඇත්තටම හොඳයි. සහ මේකේ 460ක ppi density එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් හොඳ මට්ටමක පික්සල් සංඛ්‍යාවක් අපිට මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේදී බලා ගන්න පුළුවන්. ඒ හින්දා අපිට මේ ෆෝන් එක ගොඩක්ම හොඳ මට්ටමක accurate details බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ඩිස්ප්ලේ එකේදී. ඉතින් ඩිස්ප්ලේ සම්බන්ධව කතා කරද්දී ඒක තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ platform එක සම්බන්ධව කතා කරද්දී මේකේ තියෙන OS එක වෙන්නේ iOS 18 තමයි මේක රිලීස් වෙද්දී ආවේ. ඒ වගේම අපිට මේක දැනට latest iOS 26.2 වෙනකම්ම අප්ඩේට් කිරීමේ හැකියාවක් තියෙනවා. සහ මේ ෆෝන් එක තව අවුරුදු ගානකට අප්ඩේට්ස් එනවා. සාමාන්‍යයෙන් මට ගණන් කරන්න පුළුවන් 2030 වෙනකම් වුණත් මේ ෆෝන් එකට අප්ඩේට්ස් ලැබෙනවා. ඒ හින්දා මේ ෆෝන් එක දැන් ගත්තත් ඔයාලට අවුරුදු ගානක්ම අලුත් පිට පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් 2030ට අවුරුදු 4ක් තියෙනවා. එහෙම බලද්දී මේ ෆෝන් එක අවුරුදු 4ක්ම අලුත් පිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අප්ඩේට් නැතර වුණත් අපිට උපරිම අවුරුදු 3ක්වත් අද ගන්න පුළුවන් නේ. එහෙම බලද්දී අපිට මේ ෆෝන් එක තව ගොඩක් කාලයකට කිසිම හොලක් නැතුව පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මේකේ තියෙන chipset එක වෙන්නේ Apple A18 Pro කියන 3 nanometer chipset එක. ඉතින් මේ ෆෝන් එකේ තියෙන chipset එක මාරම් powerful chipset එකක්. සාමාන්‍ය අපිට App Store එකේ තියෙන හැම game එකක්ම මේ ෆෝන් එකේ high settings වල play කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් gaming වලට වගේම performance වලට focus එකක් දෙන කෙනෙක්ට මේ ෆෝන් එකේ performance ඇත්තටම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් games play කරද්දී මොකක් හරි heavy වැඩක් කරද්දී multitasking වලදී, ඒ වගේම video වගේ edit කරද්දී ඔයාලට ගොඩක් මේ ෆෝන් එකේ තියෙන performance
වැදගත් වෙනවා. ඉතින් මේ ෆෝන් එකේ performance ගැන කතා කරද්දි ලොකුවට වද වෙන්න දෙයක් නැහැ. ඒ වගේම මේ ෆෝන් එකේ RAM එක සම්බන්ධව කතා කරද්දි මේකේ version කිහිපයක් එනවා. එකක් තමයි 8GB RAM එක එක්ක 128GB යන version එක. ඒ වගේම 8GB RAM එක එක්ක 256GB යන version එක. ඒ වගේම 8GB RAM එක එක්ක 512GB version එක වගේම 8GB RAM එක එක්ක 1TB version එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ version හතරම ලංකාවේ තියෙනවද කියන නම් ෂුවර් එකක් නැහැ. ඉතින් මෙන්න මේ RAM එක සහ storage එක මතත් ඔයා ගන්න ෆෝන් එකේ තියෙන price එක අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේකේ 8GB RAM එකක් තියෙන හින්දා අපිට මේ ෆෝන් එකේදී Apple Intelligence බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඉතින් අපිට මේ ෆෝන් එකේදී Apple ලගේ AI features කිහිපයක්ම experience කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි දැන් කතා කරමු මේ ෆෝන් එකේ තියෙන camera setup එක සම්බන්ධව. ඉතින් මේකේ camera තුනක් එනවා. මෙතෙන්දි megapixel 48ක main camera එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ dual pixel PD autofocus තියෙනවා වගේම sensor shift OIS එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේක normal OIS එකකට වඩා improve වෙච්ච OIS එකක්. ඉතින් මේක තියෙන හින්දා අපිට ගොඩක්ම හොඳ stable මට්ටමකින් photos සහ videos ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 12 megapixel periscope telephoto lens එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේ camera එකේ dual pixel PD autofocus බලා ගන්න පුළුවන් වගේම sensor shift OIS එකක් බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මේ camera එකෙන් අපිට 5x දක්වා optical zoom කිරීමේ හැකියාවත් හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී තවත් megapixel 48ක ultra wide camera එකක් බලා ගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේකෙදී ToF 3D light scan එකක් බලා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකෙන් ගන්න ෆොටෝ සම්බන්ධව කතා කරද්දී අපිට natural colors වලින් ගොඩක් හොඳ contrast level එකකින් මේ ෆෝන් එකේදී ෆොටෝස් ගන්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳ dynamic range එකක් පව තියෙනවා මේ ෆෝන් එකෙන් ගන්න ෆොටෝස් වල. සහ මේ ෆෝන් එකේදී අපිට AI features එහෙම ගොඩක් බලා ගන්න පුළුවන් වෙන හින්දා ගොඩක් edit options තියෙනවා. ඒ හින්දා අපිට සාමාන්‍යයෙන් මොන ෆොටෝ එකක් ගැහුවත් අපිට ඒක සාමාන්‍ය හොඳ මට්ටමකින් edit කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට සාමාන්‍ය මේකෙන් professional මට්ටමේ ෆොටෝස් උනත් ගැනීමේ හැකියාව තියෙනවා. කැමරා එක overall කතා කරොත් අවුලක් නැහැ. හැබැයි මේ price එකට මීට වැඩිය කැමරා quality එක තියෙන ෆෝන් උනත් කීපයක්ම තියෙනවා මාකට් එකේ. 15 Pro එකත් එක්ක compare කරද්දී කැමරා වල ලොකු improvement එකක් සිද්ධ වෙලා නැහැ. සාමාන්‍ය ගොඩක්ම දුරකට 15 Pro එකට සමාන ෆොටෝස් අපිට මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේකේ light scan එක එහෙම තියෙන හින්දා අපිට සාමාන්‍ය හොඳ මට්ටමක portrait ෆොටෝස් උනත් ගන්න පුළුවන් සහ low light ෆොටෝස් උනත් හොඳ මට්ටමකින් මේකෙන් ගන්න පුළුවන්. ඉතින් අන්තිමට කැමරා එක සම්බන්ධව කතා කරද්දී අවුලක් නැහැ. අපිට decent මට්ටමින් ගොඩක් හොඳ quality ෆොටෝස් මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට මේ ෆෝන් එකෙන් 4K වීඩියෝ එකක් 120 fps වලින් ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ හින්දා high fps rate එකක් තියෙන හින්දා අපිට ගොඩක්ම හොඳ මට්ටමක stable මට්ටමින් smooth videos මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට 10 bit වලින් ඒ වගේම Dolby Vision පාවිච්චි කරලා ඒ වගේම ProRes ඒ වගේම stereo sounds එක මෙන්න මේ දේවල් පාවිච්චි කරලා මෙන්න මේකෙන් videos ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ පැත්තට බර කෙනෙක්ට ඇත්තටම ලොකු වැඩක් කරගන්න පුළුවන් මේ ෆෝන් එකෙන්. ඔයා content creator කෙනෙක් නම් videographer කෙනෙක් නම් ඔයාලට මේ ෆෝන් එකෙන් ගොඩක් හොඳ මට්ටමක වැඩක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේකේ ෆොටෝස් වලට වැඩිය වීඩියෝ පැත්ත ගොඩක්ම හොඳයි. ඒ වගේම මතක් කරගන්න ඕනේ මේ ෆෝන් එකේ කැමරා බටන් එකක් එනවා. කැමරා කැප්චර් බටන් එකක්. ඒ වගේම තමයි අපිට මේකෙදි කතා කරන්න බැරි වෙච්ච තව බටන් එකක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ඇක්ෂන් බටන් එක. ඉතින් මේක එන්නේ අර සයිලන්ට් කී එක වෙනුවට. ඉතින් අන්න ඒකට වැඩිය මේක ඇඩ්වාන්ස්. අපිට මේකෙන් කැමති ඔප්ෂන් වලට මෙන්න මේ ඇක්ෂන් බටන් එක මාරු කරගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ කැමරා එක සම්බන්ධව කතා කරද්දී අපිට ෆොටෝස් සහ වීඩියෝස් පැත්තෙන් කතා කරන්න තියෙන්නේ අන්න ඒ ටික තමයි. ඒ වගේම අපිට මේකෙදි 12 megapixel selfie කැමරා එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මෙන්න මේ කැමරා එකනොත් 4K වීඩියෝ එකක් 60 fps වලින් ගන්න පුළුවන්. OIS සහ EIS මෙන්න මේ දෙකම පාවිච්චි කරලා. ඉතින් මේකේ HDR තියෙනවා, Dolby Vision තියෙනවා සහ stereo sounds තියෙනවා. අපිට සාමාන්‍ය මේකේ selfie කැමරා එකනොත් ගොඩක් හොඳ මට්ටමක ෆොටෝස් සහ වීඩියෝස් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට මේ ෆෝන් එකේදී stereo sounds ටැබ් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම හොඳ sounds අපිට මේ ෆෝන් එකේ experience කරන්න පුළුවන්. ඔය සාමාන්‍ය game එක play කරද්දී, music එක play කරද්දී, වීඩියෝ එකක් බලද්දී, ෆිල්ම් එකක් බලද්දී මෙන්න මේ වගේ වැඩවලදී මේකෙන් ගොඩක් හොඳ මට්ටමක sound quality එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තටම මේ ෆෝන් එකේ display එකත් ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඒ හින්දා සාමාන්‍යයෙන් ඔය entertainment පැත්තේ මොකක් හරි වැඩක් කරනවා නම් ඔයාලට මෙන්න මේ ෆෝන් එකේදී ගොඩක් හොඳ මට්ටමක වැඩක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අන්තිමට මේ ෆෝන් එකේ බැටරි එක සම්බන්ධයෙන් කතා කරද්දී අපිට මේ ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. මිලියම්පියර් 3582ක බැටරි එකක්. ඉතින් මෙන්න මේ බැටරිය charge කරගන්න ඒගොල්ලෝ 30 watt වලින් fast charging speed එකක් දීලා තියෙනවා. ඉතින් charge එකක් box එකේ වෙනම නම් ඉන්නේ නැහැ. ඔයාලට charge එකක් වෙනම ගන්න වෙනවා මේ ෆෝන් එක brand new ගන්නවා නම් එහෙම. second hand ගන්නවා නම් එහෙම ගොඩක් දුරට ඔයාලට charge එකක් හම්බෙන්න පුළුවන්. ඉතින් කොහොම නමුත් ඕනම Apple ෆෝන් එකකට සහ Android ෆෝන් එකකට පාවිච්චි කරන පුළුවන් හොඳ chargers කීප එක links මම පාඩේ description එකේ දාලා තියෙනවා. ඔයාලට ඒවත් ඕනම බලලා ගන්න පුළුවන්. මේවා Ugreen, Basis, Anker වගේ brands වල chargers. iPhones වල හැම බැටරිය පරිස්සම් කරන්න ගොඩක්ම ගැලපෙන chargers තමයි මෙන්න මේ chargers. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ෆෝන් එක charge වෙන්න සාමාන්‍යයෙන් අර speed එකත් එක්ක pack වගේ තමයි යන්නේ. ඉතින් මේ ෆෝන් එකේ 25 watt වෙනකන් MagSafe charging speed එකක් තියෙනවා. ඒ වගේම තමයි 15 watt වලින් wireless charging උත් මෙන්න මේ ෆෝන් එකේදී support කරනවා. ඒ වගේම 4.5 watt වලින් මේකේ reverse file charging උත් තියෙනවා. ඉතින් අන්න එකකින් අපිට පුළුවන් මේ ෆෝන් එකෙන් තත් ෆෝන් එකක් charge කරගන්න කේබල් එකක් හරහා. ඉතින් සාමාන්‍ය මේ ෆෝන් එකේ battery usage එක සම්බන්ධව කතා කරොත් එහෙම ඔයා normal user කෙනෙක් නම් එහෙම ඒ කියන්නේ WhatsApp පාවිච්චි කරලා calls message අරගෙන social media පාවිච්චි කරලා ෆොටෝ එකක් ගහගෙන ඒ වගේ normal විදිහට මේ ෆෝන් එක පාවිච්චි කරනවා නම් එහෙම ඔයාලට සාමාන්‍ය මේ ෆෝන් එක පැය 6ත් පැය 8ක් අතර screen on time එකක් තියාගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් උදේ 4ට මේ ෆෝන් එක charge කරලා ආයෙ 9 10 වගේ වෙද්දි තමයි charge කරගන්න සිද්ධ වෙන්නේ. ඔයා
මේ ෆෝන් එක normal පාවිච්චි කරනවා නම් එහෙම ඉතින් ඔයා ටිකක් heavy use කරනවා නම් එහෙම ඒ කියන්නේ මම අර කලින් කිව්වට ටිකක් කරලා games play කරලා කැමරා එකෙන් ෆොටෝස් වැඩිපුර අරගෙන ඔය වගේ ලොකුවට පාවිච්චි කරනවා නම් එහෙම ඔයාට සාමාන්‍ය මේ ෆෝන් එකේ screen on time එක තියාගන්න පුළුවන් වෙන්නේ පැය 5ක් පැය 6ක් වගේ. ඉතින් මෙන්න මේ time එක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි average ගත්තොත් එහෙම ඔන්න ඔය time එකට same time එකක් තමයි අපිට මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් normal use net ඇත්තට මේ ෆෝන් එකේ තියෙන බැටරි එක දවසක් ඇද ගන්න පුළුවන් වෙනවා එක charge එකකින්. ඉතින් මේ ෆෝන් එකේ බැටරි capacity එක මදි වුණත් ගොඩක් හොඳ බැටරි optimization එකක් තියෙනවා. Apple ගේ හැම ෆෝන් එකකම වගේම සාමාන්‍ය බැටරි optimize කරලා තමයි යාලා තියෙන්නේ. ඉතින් මම මේ කියව කතාව පරණ iPhones වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ෆෝන් එකේ බැටරි සම්බන්ධව කතා කරද්දිත් අපිට අන්න ඒක තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඕන්නේ නම් අද අපි කතා කරේ මෙන්න මේ Apple iPhone 16 Pro එක සම්බන්ධව. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ ෆෝන් එක සම්බන්ධව හොඳ මට්ටමක අදහසක් ඇවිල්ලා ඇති කියලා. ඔයා නොදන්න ගොඩක් දේවල් දැනගන්න ඇති කියලා හිතනවා මෙන්න මේ ෆෝන් එක සම්බන්ධව. ඉතින් ඔයා මොකද හිතන්නේ මෙන්න මේ Apple iPhone 16 Pro එක සම්බන්ධව? පාලින් කමෙන්ට් එකක් දාලා කියන්න මතක කරන්න එපා. සමහරක් අය මේ ෆෝන් එක දැනටම පාවිච්චි කරන වෙන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් නම් එහෙම මේ ෆෝන් එක සම්බන්ධව ඔයාලට තියෙන user experience මොන වගේද කියලා කියන්න මතක කරන්න එපා. මොකද ඒවා දාන කමෙන්ට් එක මේ ෆෝන් එක ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තවත් මේ ෆෝන් එක සම්බන්ධ ප්‍රශ්න තියෙනවා නම් ඕනම දෙයක් පාලින් කමෙන්ට් එකක් දාලා අහන්න මම ඔයාලට ඒවටත් reply කරන්නම්. ඒත් එක්කම ඔයාගේ යාළුවෙක් හෝ දන්න කෙනෙක් මෙන්න මේ Apple iPhone 16 Pro එක ගන්න හිතානේ ඉන්නවා නම් අන්නයට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම page එකේ කතා කරන මේ වගේම phones වලට සම්බන්ධිත videos, ඒ කියන්නේ මේ වගේ Apple phones ගැන, අලුතින් release වෙන Android phones ගැන, ලංකාවේ ගන්න පුළුවන් ගණන් අඩු phones ගැන, smartphone comparison videos ගැන මේ වගේ smartphones වලටම සම්බන්ධිත videos ඔයාලට අපේ channel එකේදී බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය phone සම්බන්ධයෙන් interesting කෙනෙක් නම් අපේ channel එකෙන් දාන videos වලට වැදගත් කියලා හිතෙනවා නම්, අද ගැන වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අපිට කන්න පොඩි support එකක් විදියට channel එක subscribe කරලා support එක දෙන්න අමතක කරන්නත් එපා. ඉතින් එහෙනම් අපි මගේ තවත් phone එක සම්බන්ධව කතා කරපු වීඩියෝ එකකින් ඉක්මනටම ආවෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.